කාලයකට පෙර වයසක ඌරු අම්මෙක්ට කුඩා ඌරන් 3 දෙනෙක් හිටියා. ඇයට ඔවුන්ට කෑම දීමට ප්‍රමාණවත් ආහාර නොතිබුණා. අම්මා ඔවුන්ට කිව්වා, "ඔයාලා දැන් ලොකුයි. ඔයාලගේ ජීවිතේ හදාගන්න ලෝකෙට යන්න." ඉතින් කුඩා ඌරන් 3 දෙනා තමන්ගේම ගෙවල් හදන්න තීරණය කළා. පළමු ඌරා අලසයි. එයාට වැඩ කරන්න කැමති නෑ. එයා ඉක්මනට පිදුරු වලින් ගෙයක් හදාගත්තා. ඊට පස්සේ දවසම නටමින් ගායනා කරමින් විනෝද වුණා. දෙවන ඌරා ටිකක් වැඩ කළා. නමුත් එයත් ටිකක් අලසයි. එයා ගස්වල අතුවලින් ගෙයක් හදාගත්තා. ඊට පස්සේ එයත් පළමු ඌරාවත් එක්ක සෙල්ලම් කරමින් කාලය ගත කළා. තුන්වන ඌරා ඉතා උත්සාහවන්තයි. එයා දවස පුරාම මහන්සි වෙලා ගඩොල් වලින් ගෙයක් හදාගත්තා. ඒ ගෙය ඉතා ශක්තිමත්. ඒකට ලස්සන දුම් කොටුවක් සහ උදුනක් තිබුණා. බලවත් සුලගකටවත් එය කඩන්න බැරි වගේ පෙනුණා. අවසාක් ලොකු නරියෙක් එම පාරෙන් ගියා. එයාට පිදුරු ගෙය පෙනුණා. ඒත් එක්කම ඇතුලේ සිටින ඌරාගේ සුවඳත් දැනුණා. නරියා හිතුවා මේක හොඳ කෑමක් වෙයි. නරියා දොරට තට්ටු කරලා කිව්වා, "පුංචි ඌරා, මට ඇතුළට එන්න දෙන්න." ඌරා කිව්වා, "නෑ, එන්න දෙන්න බෑ." නරියා කෝපෙන් කිව්වා, "එහෙනම් මං හුලං පිබිනවා. ඔයාගේ ගේ හුලං පිබලා බිඳ දමනවා." එහෙනම් නරියා හුලං පිම්බා. පිදුරු ගෙය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. පළමු ඌරා ඉක්මනට දෙවන ඌරාගේ ගෙයට පලා ගියා. දෙවන ගෙය. නරියා එතනටත් ආවා. "පුංචි ඌරන්, මට ඇතුළට එන්න දෙන්න." ඌරන් දෙන්නම කිව්වා, "නෑ, එන්න දෙන්නේ නෑ." නරියා නැවත කිව්වා, "එහෙනම් මං හුලං පිම්බනවා. ඔයාගේ ගෙය හුලං පිම්බලා බිඳ දමනවා." නරියා හුලං පිම්බා. ගස් සතු ගෙයත් බිඳ වැටුණා. ඌරන් දෙන්නම තුන්වන ඌරාගේ ගඩොල් ගෙයට පලා ගියා. නරියා එතනටත් ආවා. "පුංචි ඌරන්, මට ඇතුළට එන්න දෙන්න." ඌරන් 3 දෙනාම කිව්වා, "නෑ, එන්න දෙන්නේ නෑ." නරියා කෝපෙන්, "එහෙනම් මං හුලං පිබිනවා. ඔයාගේ ගෙය හුලං පිබලා බිඳ දමනවා." නරියා හුලං පිම්බා. නමුත් ගඩොල් ගෙය බිඳ වැටුනේ නැහැ. නරියාට හුස්ම නැති වෙලා ගියා. එතකොට නරියා හිතුවා, "මං දුම් කොටුවෙන් ඇතුළට යනවා." ඒත් තුන්වන ඌරා එය දැනගත්තා. එයා උදුනේ ලොකු වතුර මුට්ටියක් උණු කළා. නරියා දුම් කොටුවෙන් ඇතුළට වැටෙද්දී එයා උණු වතුරට වැටුණා. නරියා පලා ගියා. මහන්සි වෙලා කරන වැඩ තමයි අපිට ආරක්ෂාවත් ජයත් ගෙනෙන්නේ.